අද අපි මේ ගැඹුරු විමසුමින් බලන්නේ අර තුන්වන ඇස කියන මාතෘකාව ගැන. ඔය ඒක ගොඩක් දෙනෙක් කතා කරන්න දෙයක් නේ. අපිට ලැබුණ මූලාශ්‍රත් එක්ක බලමු නේද? ඔව් බලමු. මේ තුන්වන ඇස කියන්නේ මොකක්ද? චක්‍ර පද්ධතියට කොහොමද සම්බන්ධ වෙන්නේ? අර භාවනා ක්‍රම එහෙම තියෙනවනේ ඒකට. තියෙනවා. භාවනා ක්‍රම සහතික කිරීම. ඒ වගේම මේක විවෘත වුණාම නැත්නම් අවහිර වුණාම මොනවද ලකුණු කියලාත් බලන්න ඕන. හරි. එතකොට මුලින්ම මොකද මේ තුන්වනේ ඇස කියන්නේ? මූලාශ්‍රවල තියෙන විදියට? ඒක මේ නළල මැද තියෙන ශක්ති මධ්‍යස්ථානයක්ලු. අර ඇහිබෙමි දෙක අතර වගේ. හරියටම. අභ්‍යන්තර ඇස කියලාත් කියනවා, අඥා චක්‍රය කියලාත් කියනවා. විශේෂයෙන් යෝගවලදී. අඥා චක්‍රය. ඒක තමයි අර චක්‍ර හතෙන් එකක් නේද? ඔව් 6 වෙනි එක මූලාධාර වලින් පටන් ගත්තම ස්වාදිෂ්ඨාන, මණිපුර, අනාහත, විසුද්ධි. ඊට පස්සේ මේක අඥා. අඥා. හරි. එතකොට 7 වෙන්න සහස්‍රාර. ඔව්. ඉතින් මේ අඥා චක්‍රයේ කාර්යය තමයි අර අපේ සාමාන්‍ය ඇස් දෙකට පේනවට වඩා එහායින් තියෙන දේවල් දැනගන්න එක. ඒ කියන්නේ මොන වගේ දේවල්ද? ආධ්‍යාත්මික තීක්ෂණ බුද්ධිය, සහජ දැනීම, ඒ වගේ දේවල් වලට දොරටුවක් වගේ. ඒකයි. මට මතකයි තිබුණා ඒක බුද්ධිය, අවධානය, සිතුවිලි වල පැහැදිලිකම එක්කත් සම්බන්ධයි කියලා. ඒක හරි. ඒ වගේම අර මුලේ තියෙන පයිනල් ග්‍රන්ථිය ඒකත් එක්ක විශේෂ සම්බන්ධයක් තියෙනවා කියලාත් සඳහන් වෙනවා. අර ආත්මය ආසනය කියලාත් සමහර කියන එක නේද? ඒක තමයි ඉන්ඩිගෝ පාටිනුත් සංකේතවත් කරනවා. හරි. එතකොට මේක සක්‍රිය කරගන්න නැත්නම් ඒහා සම්බන්ධ වෙන්න ක්‍රමෙ හැම තියෙනවද? අර භාවනාව ගැන කිව්වේ? ඔව්. මූලාශ්‍රවලේ ත්‍රාටක කියන භාවනා ක්‍රමය ගැන විස්තර වෙනවා. ත්‍රාටක ඒක කොහොමද කරන්නේ? සරලවම කිව්වොත් නිස්කලංක තැනක සුවපහසු ඉරියව්වකින් ඉඳ ගන්න ඕන. කකුල් හරස් කරගෙන හරි පුටුවක හරි. හරි. ඊට පස්සේ ඇස් වහගෙන මුළු ඇඟම සැහැල්ලු කරලා ගැඹුරු හුස්ම 3ක් විතර ගන්නවා. හුස්ම අරගෙන ඊට පස්සේ ඇස් වහගෙනම අර ඇහිබැමි දෙක අතර තියෙන ප්‍රදේශයට හිත යොමු කරනවා. ඒ කියන්නේ අර තුන්වන ඇස තියෙනවා කියන තැනට. ඔව්. සමහර වෙලාවට එතන ආලෝකයක් වගේ දෙයක් මවා ගන්නත් කියනවා. ඊට පස්සේ හිත එකඟ කරගන්න 100 ඉදන් පල්ලෙහාට ගණන් කරනවා. එතකොට පොඩි බර ගතියක් වගේ ඇස්වලට දැනෙන්න පුළුවන්ද? පුළුවන්. මූලාශ්‍රවලත් කියනවා එහෙම පොඩි ආතතියක් දැනෙන එක සාමාන්‍යයි කියලා. ගොඩක් වෙලා කරන්න ඕනේ මුලදී. හරි. ඉවර කරද්දි හෙමින් එළියට එන්න ඕනේ නේද? ඔව්. එකපාරටම නැගිටින්නේ නැතුව හෙමින් ඉනිවත් වෙන්නයි තියෙන්නේ. ත්‍රාටික භාවනාව ඇරුණම අර සහතික කිරීම කියලා දෙයක් තිබුණා නේද? affirmations. ඔව් affirmations. ඒ කියන්නේ ධනාත්මක ප්‍රකාශන. අපි අපිටම කියා ගන්න දේවල්. ඒකෙන් කොහොමද තුන්වන ඇසට උදව් වෙන්නේ? ඒක හරියට මේ මානසිකව ඒ ශක්තිය උත්තේජනය කරනවා වගේ දවස ඇතුළත හරි භාවනාවකදී හරි ඒ වාක්‍ය මෙනෙහි කරන එකෙන් ඒ චක්‍රය සක්‍රිය වෙන්න උදව් වෙනවා කියලා තමයි අදහස. මොනවද උදාහරණ වගේ තිබුණේ? තිබුණා. මා ප්‍රඥාවන්තයි, මම මගේ අභ්‍යන්තර හඬට ඇහුම්කන් දෙනවා වගේ ඒවා. හරි. මම මගේ හැකියාවන් විශ්වාස කරනවා වගේ ඒවත් තිබුණ මට මතකයි. ඒ වගේ ඒවා. හිතට ධෛර්යය දෙන, තමන්ගේ සහජ හැකියාවන් ගැන විශ්වාසය ඇති කරන ප්‍රකාශන. හරි. එතකොට දැන් කෙනෙක් කොහොමද හරියටම දැනගන්නේ තමන්ගේ තුන්වන ඇස විවෘත වෙලාද, සමබරද, නැත්නම් මොකක් හරි අවහිරයක් වෙලාද කියලා? ඒකත් ලක්ෂණ තියෙනවා. මූලාශ්‍රවලට අනුව ඒක හොඳට විවෘතව සමබරව තියෙනකොට එතකොට මොකද වෙන්නේ? Taman අවට ලෝකය ගැන වගේම තමන්ගේ ඇතුළාන්තය ගැනත් හරිම පැහැදිලි ගැඹුරු අවබෝධයක් දෙනෙනවා. අර ඉවෙන් වගේ දේවල් දැනෙන එක වැඩි වෙනවද? සහජ බුද්ධියට වැඩි ඉඩ දෙනවා. ඒක විශ්වාස කරනවා. අලුත් අදහස් එනවා. නිර්මාණශීලී බව වැඩි වෙනවා. ඒ විවෘත වෙලා තියෙනකොට. එතකොට අනික් පැත්ත, ඒ කියන්නේ අවහිර වෙලා නම් අවධානය එක තැනක තියාගන්න අමාරුයි. තීරණ ගන්නකොට හිත ව්‍යාකූලයි. Taman ගැනම සැක හිතෙනවා, විශ්වාසය අඩු වෙනවා. අර දිවාහීන දකින්න ගතිය හැමත් කිව්වා නේද? යථාර්ථයෙන් පැනලා යන්න හදන ගතිය, දිවාහීන වලට බර වෙන ගතිය, මේවා අවහිර වීමේ ලක්ෂණ විදියට දක්වලා තියෙනවා. ඉතින් මේක සමබරව තියාගන්න මොනවද කරන්න පුළුවන්? අර භාවනාවට අමතරව නිතර භාවනා කරන එක වැදගත්. ඒ වගේම සිහියෙන් ඉන්න එක මයින්ඩ්ෆුල්නස් කියන්නේ. මයින්ඩ්ෆුල්නස්. ඒ වගේම හත යෝග වගේ ශාරීරික අභ්‍යාසත් උදව් වෙනවා කියලාත් මූලාශ්‍රවලෙන් තියෙනවා. මේවයින් චක්‍රිය සමබර කරලා පැහැදිලිකමක් ඇති කරගන්න පුළුවන්ලු. එහෙනම් මේ කතා කරපු දේවල් වලින් පැහැදිලි තුන්වන ඇස කියන්නේ නිකම් සංකල්පයක් නෙවෙයි. ඒක අපේ තීක්ෂණ බුද්ධියට සහජ දැනීමට සම්බන්ධ ශක්ති මධ්‍යස්ථානයක්. ඇත්තම. ඒ වගේම ත්‍රාටක භාවනාව අර සහතික කිරීම වගේ දේවල් වලින් ඒකට සම්බන්ධ වෙන්නත්
ඒකේ தත්ත්වය තේරුම් ගන්නත් අපිට පුළුවන්. හරි. අවසාන වශයෙන් තව පොඩ්ඩක් හිතන්න දෙයක් විදිහට. මේ තුම්මන ඇස කියන්නේ අර භෞතික දෙයට එහා ගිය පැහැදිලිකමකට සහජ බුද්ධියට සම්බන්ධයිනේ. එතකොට අපි දැනුවත්වම මේ ශක්ති මධ්‍යස්ථානය ගැන අවධානය යොමු කරන එක අර ත්‍රාටක වගේ ක්‍රමවලින් ඔව්. ඒකේ නිකම් අර ආධ්‍යාත්මික කෙන කෝණයෙන් විතරක් බලන්නේ නැතුව අපේ එදිනෙදා ජීවිතයට කොහොම බලපායිද? ඒ කියන්නේ අපි ගන්න තීරණවලට නැත්නම් අපි කරන නිර්මාණයවලට එහෙම. ඒක හිතන්න වටින ප්‍රශ්නයක් තමයි. ඒ සහජ බුද්ධිය කියන එක එදිනෙදා තීරණවලට ප්‍රශ්න විසඳන්න කොහොම පාවිච්චි වෙයිද කියන එක. ඒක ගැන තවදුරටත් හිතන්න ඉඩ තියෙනවා.